ඩේ එක. ඉතින් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම සාමාන්‍යයෙන් වැඩට යන්න කලින් උදේ නැගිටලා පහන තියලා බුදුන් ඇඳලා තමයි යන්නේ. සාමාන්‍යයෙන් මට උදේ 8:05 තමයි වැඩ තියෙන්නේ. සම මාසෙට දවස් 2ක් වගේ හවස 2 ඉඳලා රෑ 11 වෙනකම් වැඩ කරනවා. ඉතින් හවස 2 ඉඳලා රෑ 11 වෙනකම් තමයි වැඩ. ඉතින් මම දැන් ගෙදරින් යන්න තමයි හදන්නේ. මම සාමාන්‍යයෙන් වැඩට යනකොට පැය දෙකකට විතර කලින් යනවා. මොකද මම වැඩ කරන තැන ගොඩක් දුර තියෙන්නේ. ඉතින් ගෙදර ඉඳලා ස්ටේෂන් එකට විනාඩි 5ක් පයින් යන්න ඕන. ඉතින් මම යන පාරේ ඉතින් දැන් ස්ටේෂන් එකට ආවා. ඊට පස්සේ ට්‍රේන් එකේ විනාඩි 30ක් වගේ යන්න ඕන. ස්ටේෂන් එකේ ඉන්නවා. මම ට්‍රේන් එකට නැංගා. ඉතින් අද නම් ට්‍රේන් එකේ කවුරුත් නැහැ. සාමාන්‍යයෙන් මම හවස 2 ඉඳලා රෑ 11 වෙනකම් වැඩ කරන දවස්වලට සෙනග අඩුයි ට්‍රේන් වල. සාමාන්‍යයෙන් මම උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරන දවස්වලට සෙනග ඉන්නවා ගොඩක්. ඉතින් සමහර දවස්වලට ඉඳ ගන්නවත් හම්බෙන්නේ නැහැ. පැය එකමාරම හිටගෙන තමයි යන්නේ. හරි අමාරුයි. ඉතින් ගිහලා වැඩ කරන්නත් ඕනේ පැය 8ක් විතර. දැන් මම සිංජුගේ ස්ටේෂන් එකට ආවා පැය එකමාරකින් පස්සේ. ඉතින් දැන් සිංජුගේ ස්ටේෂන් එකෙන් බැහැලා ඒත් යන්න ඕනේ විනාඩි 10ක් විතර පයින් වැඩ කරන තැනට. මේ ටයිම් එකට සෙනග ඉන්නවා. සිංජුක කියන්නේ ගොඩක් ඉස්සවශී තැනක්. ඉතින් මිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් මම සාමාන්‍ය වැඩට යන්න කලින් දවල් වැඩ කරන දවසට මට පොඩ්ඩක් නිදිමත එනවා. මම එතකොට කොම්බිනියෙන් ලෙලියකින් මම සාමාන්‍ය කෝෆි එකක් අරගෙන තමයි යන්නේ. මේ තියෙන මම යන පාර මේ සිංජුක වල මේ පුරුසව හරි ප්‍රසිද්ධයි. මොකද මේ හරි ලස්සනයි. මම එතන හැමදාම වගේ නතර වෙලා පොඩ්ඩක් බලන් ඉඳලා තමයි යන්නේ. හරි ලස්සනයි. ගොඩක් අය ඉතින් ඒක වීඩියෝ කරනවා. ඉතින් මාත් වීඩියෝ කරගන්නවා සමහර දවස්වලට. හරිම ලස්සනයි. දැන් ඉතින් මම වැඩ කරන තැනට පයින් යන්න ඕනි. මේ තමයි යන පාර. හරි ලස්සනයි ඉතින් මේ පැත්ත. අන්න මම වැඩ කරන තැනට ආවා. දැන් ඉතින් වැඩ කරන තැන තමයි ඉන්නේ. මම ඉතින් වැඩ කරන වෙලාවේ පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. වැඩ කරන ගමන් සමහර දවස්වලට නම් ගන්න බෑ. ඒ නිසා මම ගොඩක් බිසි වෙන අවස්ථා ඉතින් පොඩි බඩගින්නක් ආවා. මම ඒ වෙලාවට සාමාන්‍යයෙන් තේ එකක් බොනවා. අන්න ඉතින් පැය 5කට පස්සේ දැන් කෑම කන වෙලාව. ඉතින් පැය 5ක් වෙනකන් කන්න දෙන්නේ නැහැ. මම මොනවා හරි කනවා. ඉතින් මට බඩගිනිනවා. මේ දවස්වල සීතලත් වැඩි නිසා ගොඩක් වෙලාවට බඩගිනිනවා. දැන් ඉතින් ගෙදර යන වෙලාව. දැන් ඉතින් අපිට රෑ 11යි. මේ වෙලාවට තමයි ඔෆ් වෙලා තියෙන්නේ. දැන් මම ඉතින් ගෙදර යනවා. හරි සතුටින් තමයි ගෙදර යන්නේ. දැන් එළියේ ඉතින් කරුවල වෙලා උදේ දවල් වෙනකොට එළියයි දැන් තමයි ඔන්න එළිය දැක්කේ.
දැන් ගෙදර යන ටයිම් එක මේ වෙලාවට ගොඩක් සෙනග ඉන්නවා. මොකද මම යන්නේ ලාස්ට් ට්‍රේන් එකේ. ඒ ට්‍රේන් එක මිස් වුණොත් ගෙදර යන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලමු ඉතින්. ඇත්තටම හරිය මහන්සියි. ගෙදරින් ගෙන ෆ්‍රෙෂ් ගතිය නැහැ යනකොට. හරිම මහන්සියි නිදිමතයි. සමහර දවස්වල ට්‍රේන් එකේ නිින්ද යනවා. බහින තැනත් මිස් වෙනවා. මම බහින තැනට හරිම කරුවලයි. ඉතින් කවුරුත් නැහැ. මේ ටයිම් එකට වැඩියෙන් මිනිස්සු නැහැ. හරිම කරුවලයි. ඉතින් මම වැහැලා ගෙදර යන වෙලාවට ඉතින් ගෙදරින් එන වෙලාවට වගේ නෙවෙයි. හරි ඉතින් මේ පැත්තේ ඉතින් ගොඩක්ම නිස්කලංකයි. කියන්නේ අර පැත්ත වගේ ගොඩක් බිසි පැත්තක් නෙමෙයි. හරි ඉතින් යාළුවනේ මම ඉතින් අදට නවතිනවා. එහෙනම් සයෝනරා.